මම මේ කතන්දරේ කිව්වහම මේවා දිරවන්නේ නැති මම්පොරගේ කට්ටිය, ජොලිසීයගේ කට්ටිය, නෑමල්ගේ කට්ටිය මේ ලොකුවට නිදහසට කාරණා කීකේ කමෙන්ට් දාන්න එපා. අන්න මිල්ගෝ ආයතනය රජයේ ආයතනයක්. ඒ ආයතනය ලාභ ලබන තත්ත්වයට පත් කරලා තියෙන්නේ මාලිමා ආණ්ඩුවේ. මාලිමා රජයේ. ඒකේ 50%ක් ණය ගෙවලා ඉවරයි. දැන් ලාභ ලබන තත්ත්වයට පත් කරලා තියෙන්නේ. කිරිගොවියගේ සම්පූර්ණ ණය මුදල දීලා ඉවරයි. එහෙමයි වැඩ කරන්නේ. සද්ද බද්ද ඕනේ නැහැ, වැඩයි කරන්න ඕනේ. ඒක තමයි මේ කරන්නේ. දැන් ඔයගලන්ට ඕනේ සද්දෙනේ. ඔයගොල්ලෝ සද්දෙන්නේ වැඩ කරේ. අපි සද්ද නැතුව වැඩ කරන මිනිස්සු. අන්න කට්ටිය මාලිමා රජය, අනුරපමුක මාලිමා රජය රටේ ප්‍රධානම ආයතනයක්, ඈවර කරලා තිබුණු ආයතනයක්. ඔක ජොලිසීය ඈවර කරලා පුද්ගලිකාංශයට දෙන්න හිටියේ. එහෙම ආයතනයක් රැකගෙන රටේ ජනතාවගේ හිතසුව පිණිස ඒකෙන් ප්‍රතිලාභ රටේ ජනතාවට දෙන්න මාලිමා ආණ්ඩුව එක්රොක් වෙලා ඉන්නේ. දැන් හැමෝම අහනවනේ මොනවද කරේ කියලා. ඔන්න මිල්ගෝ ආයතනය ස්ථාවර කරලා තියෙන්නේ රාජ්‍ය ආයතනයක් වශයෙන්. අන්න ඒකයි. එහෙම තමයි මාලිමා ආණ්ඩුවේ වැඩ. දැන් ඉතින් දිරවන්නේ නැහැ නේද? කමක් නැහැ, මොනවා කරන්නද? ඔයගලන්ට තේරුන්නේ නැහැ ඕක තමයි ක්‍රමය කියලා. ඒකයි ජනතාව ගැන හිතලා ජනතාවට පෝෂ්‍යදායී දේ දෙන්න රජයේ ආයතනේ තියෙන්න ඕනේ කියලා ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතුවේ නෑ. ඔයගොල්ලෝ බලන්නේ ඔක්කොම විකුණගෙන යන්නනේ මම්පොර. ඒතකොට ජොලිසීය, නෑමල් ඔය ඔක්කොගෙම තියෙන්නේ පුද්ගලික අංශයට සියලුම දේවල් දෙන්න රජයට තියාගන්න නැතුව. එහෙම එකේ තමයි මාලිමා ආණ්ඩුව රජයේ ආයතනයන් ලාභ ලබන තත්ත්වයට පත් කරලා තියෙන්නේ. ඕකයි කතන්දරය අද.